සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මං කියන්න යන්නේ රුවන්වැලි මහා සෑයට ජීවිතේ පූජා කරමින් දරුවෙකු වෙනුවෙන් වාර වෙන්නේ කොහොමද කියලා. මේ සඳහා ඕගොල්ලෝ දින 7ක් මස් මාළු නොකා පේ වෙන්න ඕන. පිරිසිදු පැන් බඳුරක් ලෑස්ති කරගන්නත් ඕන. ඊට අමතරව මල්, පොල් තෙල්, පහන් තිර, හඳුන් කුරු ලෑස්ති කරගන්නත් ඕන. ඔයාලා රුවන්වැලි මහා සෑයට උදේ වරුවක යන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලට කිරිපිඩි පූජාව කරන්න පුළුවන්. හවස් වරුවක යනවා නම් ගිලන්පස පූජාව කරන්න පුළුවන්. උදේ වරුවක යනවා නම් ගිලන්පස කිරිපිඩි පූජාව කරන්න දවල් 12ට කලින් කිරිපිඩි පූජාව කරන්න ඕන. උදෑසන 6ත් 7ත් අතර කරන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි. මුලින්ම ඕගොල්ලෝ රුවන්වැලි මහා සෑයට ගිහිල්ලා ඕගොල්ලෝ ගෙනාපු පූජාවන් ඔක්කොම පූජා කරන්න ඕන. ඉන්පසු චෛත්‍ය වටා 3 වරක් පැදකුණු කරන්න ඕන. පැදකුණු කරලා ඔයාලට සුදුසු පහසු ස්ථානයක වාඩි වෙන්න ඕන. ඊට පස්සේ ඔයාලා මුලින්ම දේව ආරාධනාවක් කරන්න ඕන. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සක්ක මොක්කදා පරිත්තස්සවන කාලෝ අයම් බදන්තා පරිත්තං සවන කාලෝ අයම් බදන්තා පරිත්ත ධම්මත් සවන කාලෝ අයම් බදන්තා. සදහම් අසනු කැමති පින්වත් දෙවිවරුනි, අප මහමුණු රජුන් වහන්සේ වදාළ මිහිරි සදහම් ඇසුමට දැන් මෙතනට පැමිණෙත්වා. මෙන්න මේ විදිහට කියලා ඔයාලට දේව ආරාධනාව කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා নমස්කාරය කියලා තෙරුවන් නමදලා 3 සූත්‍රය සජ්ජායනා කරන්න ඕන. මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය. ඊට අමතරව අඟුලිමාල පිරිත, මෝර පිරිත මේ දෙකත් සජ්ජායනා කරන්න ඕන. ඊන් පස්සේ ඕගොල්ලෝ ටික වෙලාවක් මෛත්‍රී භාවනාවේ යෙදෙන්න පුළුවන්. මෛත්‍රී භාවනාවෙන් පස්සේ පේසා වලලු මත නලල තබලා මෙන්න මේ විදියට කියන්න ඕන. බුද්ධ රත්නයටත්, ධම්ම රත්නයටත්, සංඝ රත්නයටත් මාගේ নমස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් තැන්පත් කර ඇති රුවන්වැලි මහා සෑයට මාගේ ජීවිතය පූජා කරමි. පූජා සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වේවා කියලා ඕගොල්ලෝ ජීවිත පූජාව කරන්න ඕන. ඊට පස්සේ ඔයාලට මේ විදිහට දරුවෙක් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. පින්වත් දරුවෙකු ලෙසින් මනුලව උපත ලැබීමට කැමැති ඕනෑම ගද්දබ්බ ආත්මයක් මාගේ කුසේ දරුවෙකු වී ඉපදේවා. ඒ දරුවාට දෙමව්පියන් වීමට අපහට වාසනාව ලැබේවා කියලා ඔයාලට දරුවෙක් ප්‍රාර්ථනා කරන්න පුළුවන්.